ඉතින් මේ තරුණයෝ ඇත්තටම රටටම ආදර්ශයක් මේ වගේ මොකද්ද මොකෙන්ද ගැට ගහලා ඔයගොල්ලෝ දැක්කේ මොකද්ද? ලණුවකින් තමයි යට ගහලා තිබ්බේ. බේර ගන්න බෑ ඇත්තට මේ තරම් ගින්න තරයි. දුමත් ඒ තරම්. දැන් ඔබ කී දෙනෙක් විතර මේ මෙහෙයුම අතරතුර බේර ගන්න පුළුවන් වුණාද? 8 දෙනෙක් විතර අපි එළියට දැම්මා. පිච්චිච්ච කට්ටිය. ඒ කොල්ල තුන් දෙනාට අපි ගරු කරන්න ඕනේ. උන් ඒ වැඩේ කරලා තියෙනවා. හැබැයි උන්ගේ වචන ඇතුලේ නොකිය යුතු තවත් කාරණා තිබුණයි කියලා මට හිතෙනවා. ඌ කිව්වේ නැති කාරණා. අපි ඒවා බලමු ඉස්සරහට. මෘතදේහ ඉන්න නිවා දැමීමෙන් පසු සොයා ගැනුණා. මේ අතර ගින්නට හසු රඳු මධ්‍යස්ථානයේ සිටි අයගේ ඥාතීන්ද අද එම ස්ථානයට පැමිණ සිටියා. ඒ කවුද විශ්ින්නේ? තොපි ගිනි තියලා මරන්න ඕනි තොපි මතක තියාගෙන ඉන්න. මෙයාලගේ account එකට සල්ලි දානවා 5000. ආගියා කන්නේ ආගියා තයි කියන්නේ කල්පාත ස්පිරිතාලේ කියන බලනකොට ඒත් නෑ. ආයි හොරන්ඩි කියලා බලනකොට ඒත් නෑ. එතකොට මේ ඩවිල බලනකොට මේ කියන්නේ මේක නෑ. අපි බලමු මේකේ එතන හිටපු මිනිස්සුන්ගේ අදහස්. ප්‍රදේශයේ පිහිටි මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල රැඳවූ මධ්‍යස්ථානය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබූ ස්ථානයක්. නිරන්තරයෙන් පළ කෙරුණු වීඩියෝ නිසයි. දාන දෙන්නේ. ඔන්නලි ජිතුල්ලයා. මෙම රැඳව හටගෙන තිබුණේ ඊයේ පස්වරු 5:10ට පමණ. ඊට පුද්ගලයන් 70 දෙනෙකු සිට තිබෙනවා. ඒ අතරින් 52 දෙනෙකු නිර්පද්‍රතව මුදා ගැනීමට අසල්වාසීන් සහ පොලිසිය සමත් වුණා. මෙට්ට 80ක් ඒ වගේ තැනක තිබ්බ කියන්නේ ඒක වගකීම් විරහිතකමක්. ඒ වගේ දැන් උඹලා ආධාරත් ගන්නවනේ Facebook එකේ ඉන්න උන් දෙනවා. සෙල්ලම් නෙවෙයි. තමන් ගාව තමන්ගේ වහලයට පණ තියෙන ජීවියෙක් ඉන්නවා කියන්නේ ඒ ජීවියා ගැන උඹේ වගකීම තියෙන්න ඕනි. උඹ වගකීම් විරහිත මිනිස්සෙක්. හරිද? උඹේ හෘද සාක්ෂියට සබාදාම යුක්තියට කරනවා. මතක තියාගන්න. ඊයේ රාත්‍රියේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාවයිස් මාර්ෂල් සම්පත්තු යකොන්තා මහතා කළුතර දිස්ත්‍රික් ඥාති සම්බන්ධ කරලා ඒගොල්ලන්ව දානගත කරනකම් අපි මේගොල්ලන් ඒ தත්වෙට ඒ ළමයි ඒ වැඩිහිටියෝපත් වෙන්න ඒ අර මානසික ප්‍රශ්න තියෙන අයගේ අයිතිකාරයෝ පවුල් වල යොමු සහ ඒ වැඩිහිටියන්ගේ දරුවෝ ඉන්නවා නම් තොපි වගේ කියන්න ඕනේ. තොපි මේ මහ පොළොවේ ජීවත් විය යුතු જાතියක් නෙවෙයි. තොපිත් ඒකට වර්ධකාරෝ විය යුතුයි අනිවාර්යයෙන්ම. තොපිටත් සබාදාම ওই වගේ ගින්නකින්ම දැවෙන්න තමයි අනාගතේ හේතුඵල සකස් වෙන්නේ. දුම්රොඩු අහසට නගින ආකාරය දක්නට ලැබෙනවා. ඉතින් ඔබට පෙනෙන්නට තියෙනවා මේ විදි සියලුම දේ දැවි ගිහින් පරීක්ෂණය සහ ඒ අනිකුත් ස්ථානීය පරීක්ෂණ. මම බලන්නේ එතන වටේ ඉන්න කට්ටියගේ අදහස් මොනවද කියලා. ඊ රැඳී සිටපු වැඩිහිටියන් බේරා ගැනීම සඳහා කටයුතු කළා. ඉතින් උන් තුදෙනා පහයි කාලට පහ මාට විතරයි තියෙන්නේ. ඒ වෙලාව තමයි අපි කට්ටිය දිවල ගියේ එතනට. මොන වගේ තත්ත්වයක්ද තිබුණේ? මුළු පැත්තක්ම සම්පූර්ණයෙන්ම ගිනි ගන්නවා. කට්ටියක් කෑ දැනෙන්නේ නැහැ කට්ටියට. කෑ ගහනවා, අමුතු කෑ ගෙල්ල කෑ ගන්නවා, එන්න ගන කෑ ගහනවා. ඊට පස්සේ අපි කට්ටියක් මේ පැත්තෙන් ගිහින් බැලුවා, කට්ටිය මේ පැත්තෙන් ගිහින් බැලුවා. ඒකට බාත්රූම් එකක් ඇතුලේ ඉර වෙලා ඉන්නවා 6ක් 7ක් විතර. සවරයක් තරගෙන මුළු පැත්තම පිච්චිලා කට්ටිය ඇඳුම් නැතුව තියා පිච්චිලා එහෙම ඊට පස්සේ කට්ටියත් එක්ක අපි අර බාත්රූම් එකේ තිබ්බ සීට් ටික අයින් කරලා අපි දෙන්නෙක් විතර උඩ නැගලා උඩින් අරගෙන දැම්මා මෙහෙට කට්ටියව දුන්නා. ඇවිල්ලා තව එක්කෙනෙක් ගින්නට ගියා. ගින්නට ගිහින් මෙයාවත් මම ඇදලා අරගෙන අපි කට්ටිය ඇදලා අරගෙන ගත්තයවත් එළියට දැම්මා. ඒ තමයි ඇවිල්ලා පොලිසිය මහතුරු ඇවිල්ලා හේරම එල්ලා මේ ගින්න නිවන් කයි කරේ. ඔව් ඒ වගේම තමයි තවත් තරුණයෙක් ඉන්නවා මේ ඔහුත් මේ අපේ ගින්න දැක්කපු ගමන් මේ කට්ටිය එක්කන් ආවා ගිහිල්ලා ඊට පස්සේ ගේට්ටුව වහලා තිබ්බේ. අපේ මාමා කෙනෙක් හිටියා එයා තාප්පෙන් පැනලා තමයි ගේට්ටුව ඇරි. ඇරලා ගිහිල්ලා එතකොටත් ඉස්සර දොර වහලා පිටිපස්සේ දොරත් වහලා තිබ්බේ. දොරවල් කල්ලා තමයි ඇතුළට ගියේ. දොරවල් කල්ලා ඇතුළට ගිහිල්ලා මේ ආයි කියන්නේ මේ ළමයි ටික වැඩිහිටියෝ ටික තොපි මෙතන වහලා දාලා තොපි කොහේ හරි මගුලක ගිහිල්ලා. ඒක වගකීම් විරහිතකම. හරි. තෝ අයිතිකාරයට වගකීම තියෙනවා. තෝ Facebook වල මොන මගුල දැම්මත් තෝ ඇතුළෙන් ඉන්නේ දැන්. තොට සබාදාම තෝගේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරන දවසක් වෙනවා මතක තියාගනි. තොට උඹටත් සබාදාම අනිවාර්යයෙන්ම ගින්නක් තුල දැවීමට සැලැස්විය යුතුමයි. ඒක සබාදාම නැත්තම් මම අනිවාර්යෙන් අනාගතයේ ඒක උඹට කරනවා. මම මේ රටේ ඊළඟ විධායක ජනාධිපතිවරයා මේ කතා කරන්නේ. උඹලට මම පොරොන්දුවක් විදිහට දෙනවා. 8ම ස්ථානයේ ලොක්කා බාල අපරාධ කරා නම් ඒකට දඬුවම මම මොකද්ද කියන එක දැන් කියන්නේ.
ඒ වගේම මේ වෙන හැම දෙයකටම මම දඬුවමක් ලියනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. මේක රටේ පුරවැසියන්ට දෙන පණිවිඩයක්. ඒක දැන දැනත් එතන වටේ හිටපියවුන් ඒක දැන දැනත් තොපි එතනට ඇවිල්ලා එච්චර දෙයක් වෙලා තියෙද්දි ඒකට කරා ඇරියා නම් උදව් කරේ නැත්තම් තොපිත් අනාගතයේ දවසක සබා දහම විසින් ගිනි දලු ඇතුලේ දැවිය යුතුයි. ටැන්වල් දාලා කෑ ගහලා අත අද්දි කිතරේ ගහනවා දැක්ක දෙපාරේ ගහනවා දැක්කේ එහෙම එයා පිටුණා. ඩම්බෙල් දාලත් ගැට ගහලා ඇතුලේ තිබුණද කට්ටිය? ඔයගොල්ලෝ දැක්කද ඒක? තොපිට මිනිස්සුන්ගෙන් ආධාර උපකාර අරගෙන කකා බිබී ඒ ළමයින්ට තියෙන දංකුඩ ටික හූර දෙන්න ඇති. අහිංසක ප්‍රභාස්වර හිත් තියෙන මිනිස්සු මානසික රෝගීන් කියන්නේ. වාගෙන ගිය පුද්ගලයාද පොලිස් අත්අඩංගුවටගෙන එම ස්ථානයට රැගෙන විත් සිටි ආකාරය දක්නට ලැබුණා. මෙහිදී ජල මෝටරය සහ එම ස්ථානයේ තිබූ මල්ටි ප්ලග් එකකින් විදුලිය කාන්දු වී ඇති බවට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ ආසන්නයේ මේ වෙලාවේ කටයුතු කළේ අපේ ඒ කොල්ලතු තිබූ අතර එයට ගිනි ඇවිලි පැතිරී යන්නට ඇති බවට සැකපල කෙරෙනවා. ඉන්නේ අර ඒකේ ගැලක් වෙන්නේ. උඹර පාර විදිහට දන්නේ. ඒකේ ගැලක් වෙන්නේ. ඒ නිසා මේ රටේ දැන් වෙන අපරාධ කූට ව්‍යාපාර බිස්නස් මේ හැම දෙයක්ම එළියට එමින් පවතිනවා. උඹලට තවදුරටත් මේක හැංගෙන්න බෑ. හරි මේ කතා කරන්නේ මේ රටේ ඊළඟ විධායක 10 වෙනි ජනාධිපතිවරයා. හරි. එහෙනම් බලාගමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මේර ගන්න තිබුණා මේ දම්වල දාලා කියලා කකුල් වලට. මේ දම්වල දාලා මේ ගෙදර මිසුයි මහත්තයයි මේ කොහාට හරි ගිහිල්ලා. මම දන්නේ දම් හැමෝටම තාත්තෙක් වගේ හිටපු මොහු දැන් මේ වෙද්දී පොලිස් අත්අඩංගුවේ පසු වෙනවා. රටේ ඉන්න හැමදෙනාගේම කම්පාවට පත් කරමින් ඉතින් පහුගිය දිනක හොරණ ප්‍රදේශයේදී ඉතාමත් කනගාටුදායක පුවතක් අසන්න ලැබුණා. මෙම නිවාසයේ ගින්නත් එක්ක මේ වෙද්දී මරණ 12ක් වාර්තා වෙලා තිනවා. ඉතාමත් කනගාටුදායක පුවතක්. ඉතින් මේකේ මොකද්ද මේකට හේතුව කියලා මේ වෙද්දී මෙච්චර ලොකුවට ගිනි ගන්නකම් කවුරුත් එතන හිටියේ නැද්ද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට. හරි. වැඩිහිටි නිවාසයේ කේස් එක මම බලන්නේ. වැඩිහිටි නිවාසයේ ඉන්නත් එක